රේනු රේනු මල්මිතේ රේනු ඈත පෙම් කරන්න මට බැලු රන් සමනල තටු මට ලැබෙන්නේ නෑලු රොන් පිරිසලෙන්න මරේනු කියලා කිව්වලු එකක් කරලා බෙන්න නම් ඒක පොඩක් කතාවක් ලොකු කතාවක් පොලි කොල්ලදලා ඕන කියන්න මේක ඇත්තටම රූකාන්ත අයියා තමයි මට ඉස්සෙල්ලම මේ කතාව කිව්වේ ආරියටම රූකාන්තය මුල් කාලේ අපේ වැඩසටහනකට මේ ගිය වෙලාවක එයා විනෝදයට වගේ එයාගේම ගීතයක් අරගෙන වෙන ගායකයෙක් අපේ ප්‍රවීණ ගායන ශිල්පියෙක් කොහොමද මේ ගීතය ගායනා කරන්නේ කියන වගේ අනුකරණය කළ බැලුවා. ඒක තමයි මට මතක තිබ්බේ. හැබැයි ඒක ලොකු කතාවක් අස්සේ. ඉතින් අපේ සනත් නන්දසිරි මහත්මයා මේ කියන්නේ ඔහුගේ ගීතයක් මුල් කාලේ රූකාන්තය ආපු මුල් කාලේ බමර පහස ගීතයත් එක්ක ජනප්‍රිය වෙච්ච කාලේ සනත් සාන්දින් අත්‍තරම සනත්ස ගොඩක් අහන්නේ ශාස්ත්‍රීය ගීතනේ. ඔහු ගොඩක් ඒ පැත්තට බර නිසා ගෙදර නිතරම ඇහෙන්නේ ඔහුගේ ගෙදර යනකොට නිතරම ඇහෙන්නේ මේ ක්ලාසිකල් මියුසික්. ඔය ගසල්ස් ඔය එක රාග ඒ වගේ දේවල්. ඉතින් රූකාන්තයගේ ගීත වලට කැමති වෙලා තියෙනවා අනුරාධා. ඒතර ඒ අනුව රූකාන්තයගේ ගීත අහන්න සිද්ධ වෙලා තියෙනවා. ඔහුගේ නිවස ඇතුලේ. ඉතින් එතකොට රූකාන්තයට හොඳට සින්දු කියන මොඩ එක කියලා පෙන්නන්න බෑ. දැන් පෙන්නන්න වෙයි. දැන් රේනු රේනු ගීතය අරගෙන කළා. රේනු ගීතේ දැන් මේක නිතරම ඇහෙන නිසා අර අහපු කෙනෙක් සර්ගෙන් අහුව කවුද අර සින්දු කියන්නේ කාගේද සින්දු අහන්නේ කියනවා. අර මේ අලුතෙන් ආපු එකකේ සින්දු වගේ මේ අපේ කෙල්ල අනුරාධා මේ උදේ ඉඳන් දාගෙන එනවා මට උදේ ඉඳන් මේක අහගෙන ඉඳලා මටත් දැන් මතකයි මුළු ගීත ඔක්කොම ටික මතකයි උගේ. හැබැයි හොඳට ගාන කරන වරදක් නැහැ උන නිතර හොඳට ගාන කරන සමහර ගීත හොඳට ගාන කරලා දැන් මේ යන ගීතේම දැන් ඇත්තට උට හොඳ ඊට වඩා හොඳට ගාන කරන්න තිබ්බා කියලා කිව්වා. මොකද ඇත්තට උදේ රේනු රේනු මල්මිතේ රේනු ඈත පෙම් කරන්න මට බැලු රන් සමනල තටු මට ලැබෙන්නේ නෑලු රොන් පිරිසලෙන්න මරේනු කියලා කිව්වලු